හායි සුබ දවසක් ඔයාලා හැමෝටම අද මම ඔයාලට කියන්න යන්නේ කෝසා චිකන් වින්ග්ස් හදාගන්න විදිය. ඒකට අවශ්‍ය වෙනවා කෝසා. ඒ වගේම මම මේකට බෙල් පෙපර් යූස් කරනවා. ඉතින් බෙල් පෙපර් වල මේ විදියට උඩින් පියන කපලා මද ඉවත් කරලා ගන්න ඕනේ. ඒ වගේම කෝසා වලත් මේ ඇතුළ මද සුද්ධ කරලා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන මම කෝසා වල උඩ කපාගත්ත පියන් ටික මේ විදියට හදාගෙන තිනවා. ඒ වගේම බෙල් පෙපර්ත් මේ විදියට පියන් ටික හදාගෙන තියෙනවා. ඊළඟට අවශ්‍ය වෙන ඉජිප්ටියන් රයිස් මම මේ ටික හොදලා පෙඟෙන්න දාලා තියෙන්නේ. ඊළඟට අවශ්‍ය වෙනවා mint leaves ටිකක්. ඊළඟට parsley, coriander, ඒ වගේම chopped කරගත්ත onion, tomato, ඊළඟට ginger, garlic, ඒ වගේම olive oil, corn oil ටිකක් මම අරගෙන තියෙනවා. මේ දෙකම පාවිච්චි කරන්න ඕනේ මේකට. ඊළඟට ස්පයිසස් ටික salt අරන් තියෙනවා, turmeric powder, ඊළඟට කමුන් powder, coriander powder, ඒ වගේම curry powder, black pepper, maggi cube එකක් අරගෙන තියෙනවා. ඒ වගේම මේකට අවශ්‍ය වෙනවා lemon juice. lemon juice උත් මේකට අවශ්‍ය වෙනවා. මොකද මේ lemon juice වලින් මේකට අමුතුම රසක් එනවා. ඊළඟට chicken wings අවශ්‍ය වෙනවා. භාජනයේ යටට මම මේ chicken wings අතුරගෙන තියෙනවා. මේක හොඳට කපලා හොදලා තමයි මම මේ භාජනයේ අඩියට අතුරගෙන තියෙන්නේ. අපි දැන් කෝසා ටික මෙන්න මේ විදියට මේ මද ඉවත් කරගන්න ඕනේ. මේක හරි හිමින් කරන්න ඕන වැඩක්. මොකද මේ කෝසවල මද ඉවත් කරගන්න ඕනේ මේ ගෙඩියට හානියක් නොවන විදිහට. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ කෝසවල මද ඉවත් කරගත්තේ මම. ඊට පස්සේ මේකට අපි මේ රයිස් මික්ස්චර් එක පුරවලා තමයි මේ කෑම එක හදාගන්න තියෙන්නේ. ඉතින් බොහොම හිමීට මේ ගෙඩියට හානියක් නොවන විදිහට මේ ඇතුළේ මද ඔක්කොම ඉවත් කරගන්න ඕනේ. ඇත්තටම මේක හරිම රසයි. ලංකාවේ නම් කෝසා තියනවද කියන්න මම දන්නේ නැහැ. මේවා ගොඩක් ඇරබික් ඊජිප්ටන් කෑමක්. ඉතින් ඇරබික් රටවල් වල මේ කෑම හදනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදියට හදලා කාලා බලන්න. ඇත්තටම රසයි. මේකේ බෙල් පෙපර් පාවිච්චි කරන්නේ නැතුව කෝසා විතරක්ම දාලා හදනවා නම් ඒක ගොඩක්ම රසයි. මම අද බෙල් පෙපර්ත් යූස් කරලා තමයි. ඉතින් අපි දැන් මේ මිශ්‍රණේ හදාගමු. ඇතුළට පුරවන්න තියෙන මම ස්පයිසස් ටික එකතු කරගත්තා. ඊළඟට මම මේකට ලෙමන් ජූස් ටිකත් එකතු කරගන්නවා. ඊළඟට ඔලිව් ඔයිල්, corn oil, ඊළඟට අපි chopped කරගත්ත onion, tomato, ඒ මික්ස්චර් එක මේ ඒ වගේම අපි chop කරගත්ත coriander leaves, mint leaves, parsley මේ ටික ඔක්කොම මේකට එකතු කරගන්න ඕනේ. මේ ටික මෙහෙම දාලා හොඳට mix කරගන්න. දැන් අපි mint කොළ ටිකත් එකතු කරගමු. ඊළඟට coriander, parsley මේ ටිකත් හොඳට එකතු කරගෙන mix කරගන්න ඕනේ මේ මික්ස්චර් එක. ඉතින් මෙන්න මේ විදිහට මේක හොඳට mix කරගෙන අපි මේ කෝසා වලට මේ මික්ස්චර් එක පිල් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ කෝසා වලට මේ මික්ස්චර් එක පිල් කරගන්නේ. මේකට ගොඩක්ම මේ මික්ස්චර් එක පුරවන්න එපා. මොකද මේ එහෙම වුණොත් එහෙම ඕනට වැඩිය මේකට ෆිල් කරගත්තොත් මේක මේ ඇතුලේ බත් හරියට තැම්බෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට බෙල් පෙපර් වලටත් මම මේ මික්ස්චර් එක පිල් කරගන්නවා. ගොඩක් තද කරලා පුරවන්න එපා. සාමාන්‍ය රයිස් එක ඉදෙන්න ඉඩ තියෙන ගානට මේකට පිල් කරගන්න මේ මික්ස්චර් එක. ඉතින් මෙන්න මේ විදිහට මේක ෆිල් කරගෙන අපි අර උඩින් කපලා ඉවත් කරගත්ත පියන වගේ කොටස මේ විදිහට වහන්න.
වහලා පොඩ්ඩක් මෙහෙම තද කරන්න. එතකොට අර මික්ස්චර් එක එළියට යන්නේ නැතුව මේක හොඳට කුක් වෙනවා. ඉතින් ඔයාලා හදලා කාලා බලන්න. ඇත්තටම හරිම රසයි. අමුතුම රසක් තියෙනවා මේකේ. ලෙමන් නිසා අමුතුම රසක් එනවා. ඒ වගේම චිකන් වින්ග්ස් එකෙන් මේකට අමුතු රසක් එකතු වෙනවා. ලෙමන් සහ චිකන් වින්ග්ස්. අපි දැන් මේකට අවශ්‍ය සෝස් එක හදාගමු. ඒකට අවශ්‍ය වෙනවා මෙන්න මේ ස්පයිසස් ටික. salt, black pepper, turmeric, ඊළඟට olive oil, Maggi cube එකක්, ඒ වගේම lemon juice. ඉතින් මම ස්පයිසස් ටික එකතු කරගත්තා. අපි කලින් ගත්ත ස්පයිසස් ටිකම තමයි black pepper, salt, cumin, ඒ වගේම coriander, curry powder, salt, Maggi cube එකත් එකතු කරගෙන මම lemon juice ටිකත් මේ විදිහට එකතු කරගත්තා. දැන් අපි මේ olive oil ටිකයි crown oil ටිකයි මේ විදිහට දාලා හොඳට මේ ටික mix කරගන්න ඕනේ ස්පයිසස් එක්ක. ඊළඟට අපි මේකට වතුර එකතු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට මේක mix කරගන්න. අපි ඊළඟට මේකට වතුර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගමු. මේ කෝස එක කුක් වෙන්න අවශ්‍ය ප්‍රමාණයට මේ සෝස් එක හදාගන්න ඕනේ. මේක කහ පාටට තමයි එන්නේ කුක් වෙලා ඉවර වුණාම කෝස එක. ඉතින් මෙන්න මේ ගානට ලුණු අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා බලලා දාගන්න. ඉතින් මම හදන ප්‍රමාණයට අනුව තමයි මම ලුණු එකතු කරගත්තේ. හරි අපේ සෝස් එක දැන් හදලා ඉවරයි. අපි දැන් කෝස ටික මෙන්න මේ විදිහට අපි කුක් කරගන්න අවශ්‍ය භාජනයට අතුර ගන්න ඕන. ඉස්සෙල්ලාම අපි බෙල් පෙපර් ටික මේ විදිහට අතුර ගමු. ඊළඟට තමයි අපි කෝස ටික මේ විදිහට වටේට මේක මේ එහෙට මෙහෙට යන්නේ නැති වෙන්න හීර වෙන්න මේ විදිහට අතුර ගන්න ඕනේ. මොකද නැත්තම් මේක කුක් වෙද්දී මේකේ තියෙන මික්ස්චර් එක එළියට එන්න ඉඩ තියෙනවා. අපි මෙන්න මේ විදිහට බෙල් පෙපර් ටික මැදට හිටින් තියලා වටේට කෝස ටික මේ විදිහට අතුර ගන්න. හරි අපි දැන් මේ ටික අතුරගෙන ඉවරයි. අපි දැන් මේ සෝස් එක මේකට එකතු කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට සෝස් එක මේකට දාගෙන මේක කුක් කරගන්න ඕනේ. මේක පැයක් විනාඩි 15ක විතර වගේ කුක් වුණාම ඇද්දි ඉස්සෙල්ලාම සාමාන්‍ය ගින්දරේ ඊළඟට මද ගින්න තමයි මේක කුක් කරගන්න ඕනේ. ඉතින් සෝස් එක අපි එකතු කරගත්තා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මේකට උඩට බරට හිටින්න මේ විදිහට පිඟානක් තියලා මේක ලිපේ තියලා අපි කුක් කරගෙන බලමු කොහොමද කියලා. ඉතින් මේක ඇත්තටම රසයි. කෝස හදන විදි ගොඩක් තියෙනවා. ඉතින් මේ විදිහට හදලා ඔයාලා කාලා බලන්න. ඇත්තටම අමුතුම රසක් තියෙනවා. අපි දැන් කෝස එක ලිපේ තියලා මේක කුක් කරගමු. මේ තියෙන්නේ කුක් කරගත්තට පස්සේ කෝස එක මෙන්න මේ විදිහට තමයි. අපි දැන් මේක භාජනයකට අතුරගමු මෙන්න මේ විදිහට. ඉතින් මේ තියෙන්නේ අපි කුක් කරගත්ත කෝසා චිකන් වින්ග්ස් ටික. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා කාලා බලන්න. මේක අමුතුම රසක් තියෙනවා. ලෙමන් රසත් එක්ක චිකන් වින්ග්ස්, ඔලිව් ඔයිල් මේ හැම දෙයක්ම එකතු වුණාම අමුතුම රසක් තියෙනවා. ඉතින් ඉදිරියටත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ඔබෙන් සමුගන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.